මැදපෙරදිග මහායුද්ධය ඉරානයට එරෙහි ඔපරේෂන් ලයන් ස්ට්‍රයික් මුළු මැදපෙරදිගම ගිනිබත් කරමින් දෙවැනි ලෝක යුද්ධයක පෙරනිමිති පහළ වෙයි. ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කළ දෙවන්තම යුද මෙහෙයුම ඔපරේෂන් ලයන් ස්ට්‍රයික් සහ ඔපරේෂන් එපික් ෆියුරි මෙන්න ඉරානයේ උත්තරීතර නායක කාමෙහිනිගේ පවුලේ සමාජිකයන් සහ හිටපු ජනාධිපති අහමදිනිජාද් ඝාතනය වුණේ කොහොමද? හෝමු සමුද්‍ර සන්ධිය වසා දෙමීමෙන් ලෝක ආර්ථිකය කඩා වැටෙයිද? විනාඩි කිහිපයකින් ලෝකය උඩු ඉටිගුරු කළ ඒ මහා විනාශයේ ඇතුළත කතාව. ආයිබෝවන් චැනල් සිලෝන් නරඹන ඔබ සියලු දෙනාටම අද අපි ඔබ වෙත ගෙන එන්නේ ලෝක දේශපාලනය සහ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වෙනස් කරන මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති දරුණුතම යුද තත්ත්වය පිළිබඳ විශේෂ අනාවරණයයි. ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති මේ දැවන්ත මෙහෙයුම් ලෝකයට බලපාන්නේ කොහොමද? අපි යමු වීඩියෝවට. ටෙහෙරානයට එල්ල වූ මාරාන්තික ප්‍රහාර. මැදපෙරදිග කලාපයේ දැඩි යුද උණුසුමක පවතින පසුබිමක ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ ඉලක්ක කරගනිමින් නිල වශයෙන් යුද්ධ ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් මෙම මෙහෙයුම් නම් කර ඇත්තේ ඔපරේෂන් ලයන් ස්ට්‍රයික් සහ ඔපරේෂන් එපික් ෆියුරි ලෙසයි. මෙම ප්‍රහාරවල විශේෂත්වය වන්නේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ දක්ෂ කාන්තා නියමුවන් 30 දෙනෙකුද ශ්‍රීජීවම මෙයට දායක වීමයි. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වුණේ ඉරානයේ අගනුවර වන ටෙහෙරානයයි. මෙම ප්‍රහාරවලින් ඉරාන නායකත්වයට ඉල්ල වූයේ දරාගත නොහැකි මරුපහරක්. වාර්තා වන අන්දට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කාමෙහිනිගේ බිරිඳ දියණිය සහ බෑනා මෙම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එපමණක් නොව ඉරානයේ හිටපු ප්‍රබල ජනාධිපතිවරයෙකු වූ මොහොමඩ් අහමදිනිජාද්ද සිය නිවසට එල්ල වූ ප්‍රහාරයකින් මියගිය බව තහවුරු වී තිබෙනවා. මේ නායකයන්ගේ මරණය ඉරාන පාලන තන්ත්‍රයේ බිඳවැටීමේ ආරම්භය ලෙසයි විචාරකයන් සලකන්නේ. හමුදාමය වශයෙන්ද ඉරානයට විශාල හානියක් සිදු වුණා. ඇමරිකානු B1 බෝම්බ හිරණ යානා මගින් ඉරානයේ රහසිගත බැලිස්ටික් මිසයිල මධ්‍යස්ථාන රසක් සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා. එමෙන්ම පර්සියානු බොක්කේ තිබූ ඉරාන නාවික හමුදාවට අයත් ප්‍රහාරක නෞකා 10ක් පමණ මුහුදේ ගිල්වා දෙමීමට ඇමරිකානු සහ ඊශ්‍රායල් හමුදා සමත් වුණා. නමුත් ඉරානයේ නිකම් සිටියේ නැහැ. ඔවුන් මේ ප්‍රහාරයට වහම ප්‍රතිචාර දැක්වුවා. ඉරානය විසින් ඊශ්‍රායලයට මෙන්ම ඇමරිකාවට හිතවාදී ගල්ෆ් රටවල් වන සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ කතාර් රාජ්‍ය වෙත බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර මාලාවක් දියත් කළා. සෞදි අරාබී රියාද් නුවර පිටිටි ඇමරිකානු තානාපති කාර්යාලයට දරුණු ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වුණත් සෞදි ආරක්ෂක පද්ධතීන් මගින් ඒවායින් බොහොමයක් අහසේදීම විනාශ කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් කතාර් රාජ්‍යයට එල්ල වූ ප්‍රහාර හේතුයින් ඔවුන්ගේ ලොව ප්‍රධානතම ස්වභාවික ගෑස් LNG නිෂ්පාදන මධ්‍යස්ථානවල වැඩ කටයුතු తాවකාලිකව නතර කිරීමට සිදු වී ඇති. මේ යුද්ධය ලෙබ්නන දක්වාද ව්‍යාප්ත වුණා. ඊශ්‍රායලය විසින් ලෙබ්නනි ක්‍රියාත්මක වන ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රහාර එල්ල කළා. එහිදී හිස්බුල්ලා සංවිධානයේ බුද්ධ්‍යංශ ප්‍රධානිය ඇතුළු ඉහළ පෙළ නායකින් පිරිසක් මියගිය බව ඊශ්‍රායලය තහවුරු කළා. මේ සියල්ල අතරතුර ඉරානය විසින් ලෝකයේම කම්පාව කරවන තීරණාත්මක පියවරක් ගත්තා. එය ලොව ප්‍රධානම බලශක්ති සැපයුම් මාර්ගය වන හෝමු සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දැමීමයි. මේ හුදක් මිලිටරි පියවරක් නොවේ. ලෝක ආර්ථිකයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයක්. ලෝකයේ සමස්ත තෙල් ප්‍රවාහණයෙන් 20%ක්ම සිදුවන්නේ මෙම පටු සමුද්‍ර සන්ධිය හරහායි. මේ වසා දැමීමෙන් නිසා ගෝලීය තෙල් මිල ක්ෂණිකව ඉහළ යනු ඇතියත මෙන් ඇතිවන උද්ධාමනය සහ භාණ්ඩ හිනිස්ම නිසා ලෝකයේ සෑම රටකම පාල ජනතාවම පීඩාවට පත්වනු ඇති බවට ආර්ථික විශේෂඥයන් අනදුරුවනවා. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට ශ්‍රීජෝම බලපානවා. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තේ අපනයන වෙළඳපොළක් වන්නේ මැදපෙරදිග කලාපයයි. මෙම යුද්ධය නිසා තේ අපනයන අර්බුදයකට ලක්වනු අතර රටට අවශ්‍ය බොරතෙල් ගෙන්වා ගැනීමටත් විශාල බාධාවක් ඇතිවෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කරනු නොඅනුමානයි. ලෝක බලවතුන්ගේ දේශපාලන ස්ථාවරවලුද මෙහිදී තීරණාත්මකයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතා දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉරානයේ ත්‍රස්තවාදී පාලනය බිඳ දැමීමට මෙය හොඳම අවස්ථාව බවයි. ඉරානයට කිසිසේත්ම න්‍යංෂ්ටික අවිය ලබා ගැනීමට ඉඩ නොදනු බව ඔහු අවධාරණය කළා. මේ අතර ඉරානයේ විපක්ෂයේද ක්‍රියාත්මක වී තිබෙනවා.
ඉරානයේ හිටපු රජයේ පුතා රාස පහනවි ප්‍රකාශ කළේ වර්තමාන ආගමික පාලනය බිඳවැටෙනු පසු ඉරානය ප්‍රජාතන්ත්‍රවාදයට ගෙන යනුට තමන් සූදානම් බවයි. රට ඇතුළත්ද පාලනයට එරෙහිව ජනතාව වීදි බැසිමින් සිටින බව වාර්තා වෙනවා. සාරාංශයක් ලෙස මේ යුද්ධය හුදක් රටවල් දෙකක අතර ගැටලුවක් නොවේ. මුළු මැද පෙරදිග කලාපයේම බලතුලනේ වෙනස් කරන සහ ලෝක බලශක්ති ක්ෂේත්‍රය මහා අර්බුදයකට පත් කරන දවන්ත සිදුවීමක්. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරාන පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම් දියත්කඩ අතිබග පැහැදිලි. ඉතින් මේ දරුණු යුද්ධ තත්ත්වය ගැන සහ හෝමු සමුද්‍ර සංධිය වසා දැමීම ගැන ඔබ මොකද හිතන්නේ? මෙය තෙවැනි ලෝක යුද්ධයක ආරම්භය වේවිද? ඔබේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් වීඩියෝවකින් අපි නැවත හමුවෙමු. මෙවැනිම විස්මිත සහ ගවේෂණාත්මක තොරතුරු දැනගන්න අපේ channel සිලොන් නාලිකාව දැන්ම subscribe කරලා bell icon එකත් ක්‍රියාත්මක කර තබා ගන්න. ඒ වගේම මේ වටිනා තොරතුරු ඔබේ මිතුරන්ට දැනගන්න වීඩියෝව share කරන්න. තවත් මෙවැනිම කුතුහලයේ පිරි වීඩියෝවකින් නැවත හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක්.